රෝහණ විජේවීර ඝාතනය වුණ අවුරුද්දේ මුල තමයි රණසිංහ ප්‍රේමදාසයන් ජනාධිපති ධූරයට පත් වෙන්නේ. ඒ කියන්නේ 1989 ජනවාරි 2 වෙනිදා. කවුද මේ රණසිංහ ප්‍රේමදාස කියන්නේ? 1924 ජූනි 23 වෙනිදා තමයි රණසිංහ ප්‍රේමදාසයන් පොත ලබන්නේ. මෙතුමා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජනාධිපති ධූරයේදී අගමැති ධූරයේ සේවය කරා. 1989 ජනවාරි 2 වෙනිදා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති ධූරයට මෙතුමා පත් වෙනවා. මෙතුමා ජනාධිපති වුණ කාලයේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඉතාමත් උග්‍ර තත්ත්වයේ තියෙන්නේ. ඒ වගේම LTTE එකේ යුද්ධයත් පවතිනවා. ඉතින් මෙතුමා මාතර ප්‍රදේශයේ උග්‍ර ලෙස පැවතුණු ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල නවත්තලා දානවා. මැඩ පවත්වනවා. ඊට පස්සේ එතුමා 1987 ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවේ හමුදාව මෙහෙ නතර කළා. ඔවුන්ව 1990 දී නැවතත් ඉන්දියාවට පිටත් කරලා යවුවා. මෙතුමාගේ ප්‍රතිපත්තියක් තිබ්බා අඩු ආදායම් ලාභී පවුල් වලට සහනයක් සලසන. එතුමාත් හිටියේ කොළඹ 11 කෙසෙල්වත්ත ප්‍රදේශයේ. ඉතින් මෙතුමා නිතරම කියන දෙයක් තමයි මමත් ඔබලාගේ පන්තියෙන් ආපු පුද්ගලෙක්, මෙතනට ආපු පුද්ගලෙක් කියලා. ඉතින් ඒ විදිහට එතුමා ජනසවිය සහ ගම්මුදාව ආරම්භ කරනවා. ලක්ෂ 15ක පමණ නිවාස ප්‍රමාණයක් අඩු ආදායම් ලාභීන්ට හදලා දෙනවා. මෙතුමා අවුරුද්දකට එක දිස්ත්‍රික්කයකට ආදර්ශ ගම්මානයක් ඉදි කරන්න පටන් ගන්නවා. මෙතුමා අවුරුදු 4ක් ජනාධිපති ධූරයේ සේවය කරනවා. ඒ කියන්නේ 1989 ඉඳන් 1993 දක්වා. මෙතුමා 1993 අවුරුද්දේ මැයි 1 වෙනිදා මැයි රැළියට සහභාගී වෙද්දී LTTE මරාගෙන මැරෙන බෝම්බකාරුවෙක් ඇවිල්ලා මෙතුමාව ඝාතනයට ලක් කළා. මෙතුමාට ශ්‍රී ලංකාවේ ජනතාව ශ්‍රී ලක්අභිමාන්‍ය කියලා අනුවර්ත නාමයක් ලබා දෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ අභිමානය කියලා. මෙතුමාව ඊට පස්සේ හඳුන්වන්නේ ශ්‍රී ලක්අභිමාන්‍ය රණසිංහ ප්‍රේමදාසයන් කියලා. ගරු බුහුමන් ඇතුව. මේ වගේ තවත් දේවල් දැනගන්න කැමති නම් අපේ Think Lab YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න.